අයිබෝවන් ආදරණීය දුවේ පුතේ සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය තවත් විශේෂ සම්මන්ත්‍රණයක කොටසක් එක්කයි අද ඔබ මාත් එක්ක රැඳී සිටින්නේ. ඉතින් අපි අද බොහෝ කාලයකට පසු ඒ කියන්නේ විශේෂ සම්මන්ත්‍රණ මාලාවේ පළමු පාඩමෙන් පසු නැවතත් ආරම්භ කරනවා දෙවෙනි පාඩම කොහොමද ඔබ ධාරණය කරගන්නේ ඔබ අවබෝධය ලබා ගන්නේ කොහොමද කියලා. ඉතින් මගේ පන්තියේ මගේ මේ YouTube නාලිකාවේ සියලුම පාඩම් මේ වෙනකොට අවසන් කරලා ඉන්නේ. නමුත් අපි 2025 වර්ෂය සඳහා නවතම පාඩම් ආකාරයක් පටන් ගත්තා විශේෂ සම්මන්ත්‍රණ මාලාව කියලා. කොහොමද? ඊටාම කෙටි ක්‍රම වලින් ස්ලයිඩ් කීපයකින් කොහොමද මුළු පාඩමක්ම ධාරණය කරගන්නේ කියලා. ඒ විදිහට පාඩම් මේකක අපිට තියෙනවා 12ක්. ඒක අපි පාඩම් 12කින් වීඩියෝ 12කින් කොහොමද අවසන් කරන්නේ කියලා. ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ එක මම මීට නොබෝ කාලයකට කලින් එළියට දැම්මා. නමුත් ඊට පස්සේ මට ඔබත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වුණා. ඉතින් ඔන්න මම අද සූදානම් වෙලා ඉන්නවා පුතාලත් එක්ක දෙවෙනි පාඩම ආරම්භ කරන්න. ඉතින් මම හිතන්නේ ඔයගලගේ කාලය ඉතාම වටිනවා. ඒක නිසා මම වැඩි වෙලාව ගන්නෙ නැහැ පාඩම් මාලාවට ප්‍රවේශ වෙන්න. පුතාලා මතක තියාගන්න මේක ඉතාම වැදගත් කාරණයක්. මාත් එක්ක කතා කරන මට එන දිනපතා එන අමතුම් වලදී මගෙන් අහන ගොඩක් දෙයක් තමයි ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ටීචර් මාස 7යි තියෙන්නේ මම විෂය මාරු කරනවා. ඒ කියන්නේ වෙනත් විෂයන් කරලා මීඩියා වලට එනවා. එහෙම නැත්නම් විද්‍යාව වාණිජ්‍ය තාක්ෂණ වේදය හදාරන දරුවෝ ෆස්ට් සෙකන්ඩ් ෂයි කරපු දරුවෝ ඒගොල්ලන්ගේ ජීවිතේ හිතපු තීරණය වෙනස් කරලා කලාංශයට මාරු වෙලා මීඩියා කරන්න යනවා. ඒගොල්ලෝ මගෙන් අහන දේ තමයි මට කරගන්න පුළුවන් වෙයිද? ඔව් පුළුවන්. Tamanට අවශ්‍ය නම් කරගන්න වෙනවනේ. නැත්නම් ස්කිප් කරලා ඊළඟ අවුරුද්දට යන්න පුළුවන්. නමුත් ගොඩක් අයට කාලේ ඉතාම වටිනවා. ගොඩාක් වටිනවනේ කාලේ. අවුරුද්දකින් ජීවිතය ආපස්සට දාගන්න නැතුව ඉක්මනට අපි ජීවිතයේ අරමුණු වලට යන්න ඕනේ. එහෙනම් මාස 6-7කින් කොහොමද මේක කරගන්නේ? ඔබ බුද්ධිමත් නම්, ඔබ ධෛර්යවන්ත නම්, ඔබ උත්සාහවන්ත නම්, ඔබ ශක්තිමත් නම්, ඔබ එක ඉලක්කයක ඉන්න පුළුවන් කෙනෙක් නම් ඔබට මේ පාඩම් මාලාව ඔබ වෙනුවෙන්මයි. ඉතින් ජීවිතේ මගහැරිච්ච අධ්‍යාපනය මගහැරිච්ච හිතලා මතලා වෙන වෙන දේවල් වලට අවධානය යොමු කරපු දරුවන්ට කියාපු බෙහෙත තමයි මේ පාඩම් මාලාව. ඉතින් එන්න මාත් එක්ක මෙතන වෙනත් අරමුණු නැහැ. වෙන කිසිම යටි අරමුණක් නැහැ. ඔයගලට මාත් එක්ක ඔයගලා රැඳී සිටියා මාත් එක්ක වසර කීපයක්. ඉතින් ඉදිරියටත් මාත් එක්ක රැඳිලා ඉන්න. ඒක ඔබ වෙනුවෙන් කරන දෙයක්. ඉතින් පුතේ එන්න දෙවෙනි පාඩම අපි ආරම්භ කරමු මේ විදිහට. ඔව් සූදානම් වෙමු. අපි පාඩම පටන් ගමු මේ විදිහට. අපොස උසස් පෙළ sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ විශේෂ සම්මන්ත්‍රණ මාලාව දෙක පාඩම ආශ්‍රිතව. ඉතින් අපි කලින් කතා කළා වගේ අපි දෙක පාඩම කොයි විදිහටද ඉක්මනින් පහසුවෙන් ධාරණය කරගන්නේ කියලා මෙතෙන් පටන් අවධානයට යොමු කරමු. මේ සම්මන්ත්‍රණයේ අරමුණු අපි කලින් පළවෙනි සම්මන්ත්‍රණයේදීත් කිව්වා වගේ පාසල මගින් පැවැත්වෙන වාර පරීක්ෂණවලදී මීඩියා සඳහා සෑම සිසුවෙකුටම ඒ සාමාර්ථයකට යාමට අපි උත්තේජනය ලබා දෙනවා. මොකද මේ වසරේදී පැවැත්වෙන විභාගය සඳහා තව ඊටාම සුළු කාලයයි තියෙන්නේ. මේක මෙම වසරට විතරක් නෙවෙයි ඊළඟ වසරේ දරුවන් සඳහාත් ඇත්තටම මේක ඊටාම සුදුසු මට්ටමින් තියෙනවා. නමුත් ඉතාම සුළු කාලයේ අපිට ටර්ම් ටෙස්ට් වලට මුහුණ දෙන්න තියෙන ඒ වගේ වෙලාවකදී මගේ දරුවන්ට ඉතාම පහසුවෙන් මේ සාමාර්ථයකට යාම සඳහා උත්තේජනයක් ලබා දීම තමයි අරමුණු වෙන්නේ. ඒ වගේම විෂය පිළිබඳ පූර්ණ අවබෝධයක්. මම දැකලා තියෙනවා අනුමාන වලින් විභාග කරන දරුවෝ එහෙම කරන්න පුළුවන් ඉතාම බුද්ධිමත් ඉතාම කෙටි කාලයෙන් විභාගයට සූදානම් වෙන්න අවශ්‍ය දරුවන්ට තමයි මේ කෙටි කාලයෙන් එහෙම විභාග වලට යන්නේ. නමුත් විෂය ගැන පරතරයට දැනුමක් සහිතව විෂය විශේෂඥයෙක් වෙන්න නම් ඒක දීර්ඝ කාලීනව අධ්‍යයනය කරන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා කිසිම විෂයක් කෙටි කාලයෙන් කරන අධ්‍යයනය තුළදී ඒ විෂය අමතක වෙලා යනවා. නමුත් අපි දීර්ඝ කාලීනව කරන හැදෑරීම් තමයි අපි විෂය ප්‍රවීණයෙක් බවට පත් කරන්නේ. එහෙනම් ඒ පූර්ණ අවබෝධය ලබා දීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණක් වෙනවා. ඒ වගේම පාඩම් කරන ආකාරය පිළිබඳ දල අදහසක් ලබා දෙනවා. අනුමාන ප්‍රශ්න සකස් කරන ආකාරය ගැන යම් අවබෝධයක් ලබා දෙනවා. ඉතින් ඇත්තටම දරුවනේ මේ sannivedanaye පදනම මේ දෙවෙනි පාඩම ගැන මම දීර්ඝ පාඩම් මාලාවක් වීඩියෝ මාලාවක් කරලා තියෙනවා මගේ YouTube නාලිකාව ආරම්භයේදී වගේ. ඒ පාඩමත් ඇත්තටම ඔබ බොහෝ දෙනෙක් අගය කළ ඊටාම ග්‍රහණය කරගත්ත පාඩමක් වුණා. නමුත් මේ හදන්න ඊටාම කෙටි වේලාවකින් ඔයගලන්ට
sannivedanaye පදනම පාඩම ධාරණය කරවන්නේ. ඒකේ තියෙනවා යුනිට් 5ක් තියෙනවා. 2 sannivedanaya 2 sannivedanaye ස්වභාවය 2 sannivedanaye ක්‍රියාවලියේ මූලිකාංග 2 sannivedanaye නිර්වචන 2 sannivedanaye මූලික කාර්යයන් මතක තියාගන්න. දැන් අපි පළවෙනි පාඩමේ යුනිට් 3 නම් දෙවෙනි පාඩමේ යුනිට් 5යි. ඔළුවට යන්න ඕනේ ඉස්සෙල්ලම මේ යුනිට් 5 ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. sannivedanaya දෙකේ එක කියලාම මතක තියාගන්න. පාඩම් කරන්න පටන් ගන්න මෙන්න මෙහෙමයි. දෙකේ එක sannivedanaya. දෙකේ දෙක sannivedanaya ස්වභාවය. දෙකේ තුන sannivedana ක්‍රියාවලියේ මූලිකාංග දෙකේ 4 sannivedanaya නිර්වචන දෙකේ 5 sannivedanaya මූලික කාර්යයන්. මේක පටලව ගන්න එපා. මේක රහසක්. ඊටාම පහසුවෙන් Tamanට අවශ්‍ය ටික. ඒ කියන්නේ විභාගෙ කිට්ටු කරාම අනේ මුකුත් කරගන්න බැරි වුණා කියන හැඟීම දෙන්නේ නැතුව අනේ මම හරිම සම්පූර්ණද ඕනම දරුවෙක්ට විභාග කිට්ටු වුණාම තේරෙනවා දරුවෙක් විතර නෙවෙයි වැඩි හිටියොත් ලියන විභාගවලදී දැනෙනවා අනේ අපිට තව ටිකක් කරන්න තිබ්බනම් කියලා. හැබැයි අන්නේ හැඟීම නැති කරන ආකාරයක් තමයි මම මේ කියලා දෙන්නේ. මමත් ඕගොල්ලෝ වගේම හරිම කලබල විභාග ආවන් පස්සේ ඒ වෙලාවට ටක් ගාලා පාඩම් කරන එහෙම චරිතයක් තමයි මේ ගුරුවරයාත් අනිත් ගුරුවරුත් එහෙමයි අනිත් වැඩි හිටියොත් එහෙමයි. නමුත් ඒකේ අපි එන්න පරිණත වෙද්දි අපිට තේරෙනවා අපිට වැරදිච්ච තැන් කොහෙද කියලා. ඒ වැරදිච්ච තැන් අපිට අපි අධ්‍යාපනයත් එක්ක අපේ අත්දැකීම් එක්ක අපි හදාගන්න දන්නවා. අන්නේ අත්දැකීම දැන් ඕගොල්ලන්ට කාන්දු කරවන්නයි මට ඕනි. එහෙනම් මතක තියාගන්න මේ අත්දැකීම් සහිතව කියන්නේ අත්දැකීම් නැතිව නෙවෙයි. පාසල් යන කාලේ බාහිර කටයුතු කරපු විශේෂ සමගාමී කටයුතු කරපු සමාජීය කටයුතු කරපු අයට තමයි මේ අත්දැකීම් ලැබෙන්නේ. ඒකම এডুকেෂන් අධ්‍යාපනයත් ඉහළට ගියපු අයට තමයි මේ අත්දැකීම් ඔබත් එක්ක නිර්ලෝභීව ප්‍රකාශ කරන්න පුළුවන්. අන්න ඒක මතක තියාගන්න. එහෙනම් දෙකේ එක sannivedanaye ස්වභාවය sannivedana ක්‍රියාවලියේ මූලිකාංග නිර්වචන මූලික කාර්යයන්. එහෙනම් ඒක ඔළුවේ තියාගන්න. මේක ගලේ කිටු අකුරක් වගේ ඔළුවේ තියෙන්න ඕනේ. හරි. දැන් මම මේ ස්ලයිඩ් එක අලුතෙන් ඇඩ් කළේ. අතර මම මේක කලින් සකසලා තිබ්බ පාඩම් මාලාවක්. ඒ කියන්නේ මම පාඩම් 12ම මේ විදිහට සකස් කරලා ඉවරයි. ඒ කියන්නේ 12 වසර පාඩම් 6ක් 13 වසර පාඩම් 6ක් මෙහෙම ස්ලයිඩ් කීපයකට දාලා හදලා ඉවරයි. ආතැරලම ඉවරයි ඒක හදලා. නමුත් මම ඕගොල්ලන්ට මේ පාඩම දැන් කරන්න ඉස්සෙල්ලා මම හිතුවා තව අප්ඩේට් මොනවා හරි දාන්න ඕනි කියලා. එතනදී මට හිතුණා මෙන්න මේ කාරණා ටික දාන්න ඕනි කියලා. ඒ කියන්නේ ස්ලයිඩ් ගැන කතා කරන්න ඉස්සෙල්ලා පාඩමේ ඒ විෂය ගැන ඒ කියන්නේ ඒ යුනිට් 5 ගැන කතා කරන්න ඉස්සෙල්ලා මෙන්න මේ ටික. ඇත්තට මේක අයිති වෙන්නේ යුනිට් 1 වලට. නමුත් මට හිතුණා මේක ගැන ඔයගොල්ලත් එක්ක කතා කරන්න ඕනේ කියලා. මොකද මේක sannivedanayeනේ. sannivedanaye නිසා මේ කෑල්ල ටිකක් කිව්වොත් ඔයගොල්ලන්ට විෂය ගැන පොඩි ගැඹුරක් ඇති වෙයි කියලා මට හිතුණා. එතකොට sannivedanaye හඳුනා ගන්නවා කියනකොට දරුවනේ මතක තියාගන්න මෙන්න මේ කාරණා ටික MCQ එකට වටිනවා. මානව සම්භාවයේ කවදද ඇති වුනේ? එදා තරම්ම sannivedanayak පැරණි. එදා තරම්ම පැරණි. වසර මිලියන ගාණක් ඒ කාලේ වෙනකම්ම sannivedanaye පැරණි. මිනිස්සයා කවදද ඉපදුනේ? එදා වෙනකම්ම sannivedanaye පැරණි. මිනිසාගේ හැම ක්‍රියාවකටම ඍජු හෝ වක්‍ර ලෙස sannivedanaye සම්බන්ධ. අපි සුවඳ දැනීම, රස විඳීම, ස්පර්ශය විඳීම, කතා කිරීම, ආග්‍රහණය නේද ශ්‍රවණය ලේඛනය මේ හැම එකත් එක්කම sannivedanaye කියන එක. ඒ කියන්නේ වෙන අයත් එක්ක අදහස් හුවමාරු කරගන්න එක. sannivedanaye කියන්නේ සාමාන්‍යත්වයේ අන් අය සමග අදහස් හුවමාරු කර ගැනීමනේ. ඒතකොට මේ හැම එකක් එක්කම ඒ කියන්නේ අපි කරන හැම ක්‍රියාවක් එක්කම එක්ක ඍජුව බලපාන එක්ක වක්‍රව හෝ sannivedanaye බැඳලා තියෙනවා. අපි හිතමුකෝ ලෝකේ මොන රස්සාව කරත් sannivedanaye එතන තියෙනවානේ. අන්න ඒකයි. පුජ්‍යලයන්ගේ සමාජයේ සම්බන්ධතාවයේ පදනම sannivedanaye. පුජ්‍යලයන් එක්ක අපි සම්බන්ධතාවය ඇති කරගන්නෙත් sannivedanaye. සමාජයක් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්නෙත් sannivedanaye. ඒ කියන්නේ සමාජයක් කියන්නේ පුජ්‍යලය ගොඩක්. ඒ කියන්නේ මිනිස්සු එකතු වෙලා ඉන්නේ රටක් විදිහට එකතු වෙලා ඉන්නේ සමාජයක් එක්ක. ඒ සමාජය නැතුව අපිට පවතින්න හරි අමාරුයි. සංස්කෘතික සමාජයක පවතින්න හරි අමාරුයි. සමාජයක් කියන එක නැතුව අපි දන්න විදිහට සංවිධිතම සහ විශාලතම ඒක රාශී වීම මිනිසුගේ ඒක රාශී වීම සමාජයක් කියලා අපි කියනවා. එහෙනම් පුජ්‍යලයන්ගේ සම්බන්ධතාවයටයි සමාජයත් එක්ක අපේ තියෙන සම්බන්ධතාවයටයි පදනම සපයන්නේ sannivedanaye. sannivedanaye බිඳ වැටුනහම සමාජයේම බිඳ වැටෙනවා ව්‍යාකූල බවට පත් වෙනවා. සමාජයේම ව්‍යාකූල හා
බිඳ වැටීමට ලක් වෙන්න පුළුවන්. යහපත් sannivedanayak තිබ්බොත් අපිට පුජ්‍යලයත් එක්කයි සමාජයත් එක්කයි ගැටලු අවම කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හොඳට දැන් අපි හිතමුකෝ පවුලෙන් පටන් ගත්තොත් පවුලේ සහෝදරයෝ දෙන්නෙක් පොඩි කාලේ ඉඳලම රණ්ඩු වෙනවා. එතකොට අපි හොඳට sannivedanaya කළොත් එයා රණ්ඩු වෙනකොට මෙයා අනිත් කෙනා අපිට හොඳින් යහපත් වචන කතා කරොත් පරුෂ වචන කතා නොකළොත් ආක්‍රෝෂ පරිභව නොකළොත් ආදරණීය වාග් විලාස පවත්වා ගතහොත් යහපත් sannivedana වෙනවා. ඒ දෙන්නගේ ආදරය සහෝදර ප්‍රේමය වර්ධනය වෙනවා. සමාජයත් එක්කත් එහෙම අපි සමාජයට වෛර නොකර සමාජයට යහපත් දේවල් දුන්නොත් කතා කළොත් hina වුණොත් අපි සමාජයේ එදිනෙදා යනකොට hina වෙවි පාරේ ගියොත් මිනිස්සු අපිට ආදරය කරනවා. සමාජයත් එක්ක සම්බන්ධතාවය ඇති වෙනවා. ගැටලු අනවශ්‍ය විදිහට ඇති වෙන්නේ නැහැ. කවුරු හරි අවුරුදු 16ක 18ක පිරිමි ළමයි දෙන්නෙක් රණ්ඩු වෙන්න යනකොට එක්කෙනෙක් ඉවසලා අනේ අපි අනේ මචං අපි මේ ප්‍රශ්න විසඳගමු කියන යහපත් ප්‍රතිචාරයට ආවොත් මේ ගැටලුව විසඳෙනවා. යහපත් sannivedanaයේදී පුජ්‍යල හෝ සමාජ ගැටලු ඇති වෙන්න නැහැ. දැන් අපි හිතමුකෝ දෙන්නෙක් ඒ විදිහට ගැටුමක් නවත්ත ගත්තේ නැත්නම් ඒ හරහා ඒ දෙන්නගේම මිතුරන් එකතු වෙලා මහා පුජ්‍යල කණ්ඩායම් දෙකක් විදිහට සමාජීය ගැටුමක් ඇති වෙනවා. ඒ කණ්ඩායම් දෙක ගහ ගන්නකොට ඒ දෙපාර්ශවයට සම්බන්ධ වැඩි හිටියොත් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ එතනට ආගම් හරි ಜಾති හරි ભેදයක් එතනින් පැල නැගුණොත් ඒකට ಜಾතින් දෙකක් ආගම් දෙකක් විදිහට පැන නගින්න පුළුවන්. ඊට පස්සේ ඒකට ප්‍රදේශයක් විදිහට මේ සම්බන්ධ වුණොත් ප්‍රදේශ දෙකක් අතර විදිහට වෙන්න පුළුවන්. ඕක වර්ධනය වුණොත් රටේ පළාත් දෙකක් අතර ගැටුමක් වෙන්න පුළුවන්. ඕකට වෙනත් රටක් සම්බන්ධ වුණොත් ಜಾතින් කියන්නේ රටවල් දෙකක් අතර ගැටුමක් වෙන්න පුළුවන්. ඒක නිසා යහපත් sannivedanaye ඔය හැම යුද්ධයකටම මුල යහපත් sannivedanaye නොමැතිකම. ඒ කියන්නේ රටවල් දෙකක් අතර යුද්ධයකට හේතුව ඒ රටවල් පාලනය කරන පාලකයන්ගේ තියෙන නොගැලපීම. මේ රටේ පාලකයයි අනිත් රටේ පාලකයයි අතර තියෙන නොගැලපීම අනවබෝධය. එතකොට තමයි ගැටුම් ඇති වෙන්නේ. sannivedanaye යනු අවධානයට යොමු කළ. ඒ කියන්නේ මේ sannivedanaye කියන්නේ අපි හැමෝටම පුළුවන් අපේ මානව සම්භවයේ තරමක් පැරණි බව ඇත්ත. නමුත් sannivedanaye කියලා කියන්නේ අපි අවධානය යොමු කළ යුතු, අපි අධ්‍යයනය කළ යුතු, අපි ප්‍රගුණ කළ යුතු විෂයක්. මේ කතාව බලන්නකො ඒක ලේසි නෑනේ. ඒ කියන්නේ අපි දැන් තියෙන එක කතාවක් හොඳ කතිකයෙකු වෙන්න නම් ඉගෙන ගන්න ඕනේ සභාවක් ඉදිරියේ කතා කළ යුතු දේවල් නෙවෙයි අවධානයට යොමු කළ යුත්තේ කතා නොකළ යුතු දේවල්. හොඳ කතිකයෙක් නම් අවධානයට යොමු කළ යුත්තේ තමා විසින් සභාවක් ඉස්සරහා කතා කළ යුතු දේවල් ගැන නෙවෙයි. මම කතා කරන්න ඕන දේවල් නෙවෙයි. මම කතා නොකළ යුතු දේවල්. විශේෂයෙන්ම මම කියන්නේ ප්‍රාථමික අවධියේ මේ කතිකයෝ ගැන නෙවෙයි. ප්‍රාථමික අවධියේ කතිකයෝ නම් දැනගන්නවනේ එයා බලන්නේ එයා මොනවද කතා කරන්න ඕනේ කියලා නේ නිකන් නෝට් ඩවුන් හරි කරගන්නේ. නමුත් දේශපාලන කතිකේ, සමාජීය කතිකේ, මහාචාර්යවරයෙක් වගේ කෙනෙක් සභාවක් ඉස්සරහට ජනාධිපතිවරයෙක් වගේ කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරනකොට එයා මතක තියාගන්න ඕනේ එයා කතා නොකළ යුතු දේවල් මොනවද කියලා. ඔයගොල්ලෝ දන්නවා පහුගිය කාලේ සමහර දේශපාලකයෝ අදාළ නැති දේවල් කතා කරලා ගොඩාක් නව නිග්‍රහයටපත් වුණා. ඒ කියන්නේ ඒක හරීම අපකීර්තියටපත් වුණා. ඒ කියන්නේ එයාලගේ සමාජ ප්‍රතිරූපය බිඳිලා ගියා. ඒක නිසා මතක තියාගන්න sannivedanaye කරද්දී අපි අවධානයට යොමු කරන්න ඕනේ මොනවද කතා කරන්නේ, මොනවද ලියන්නේ, මොනවද හිතන්නේ, කොහොමද hina වෙන්නේ. ඒ කියන්නේ කොහොමද අනිත් අය ඉස්සරහ අවධානයට ගන්න විදිහට අපි ඇඳුම් අඳින්නේ. අපි කොහොමද දැන් අපි ඇත්තටම ඇඳුමක් අඳින්නේ අපි තන බලලානේ. අපි හිතමුකෝ සන්දර්භය බලලානේ. දැන් අපි කාගේ හරි මල ගෙදරකට යනකොට අපි මේ ඕනෝට එපාවට යන්නේ නැහැ නේ. ඒකේ ෆියුනරල් එක දවසට අවසන් දවසට අපි යන්නේ ටිකක් වැදගත් විදිහට ඇඳලා නේද? ලස්සන රෑට නයිට් එක අදිනකොට අපි යන්නේ නිකන් නේද? කැරම්මතක් ගහන්න බලාගෙන අපි යන්නේ නිකන් ඔහේ යන්නේ. පාට ඇඳුනුත් ඇඳගෙන යනවා මල ගෙදර. හැබැයි අපි අවසාන උත්සවයේ දවසට අපි යන්නේ ලස්සනට ඇඳලා. ගෙදර අය පුළුවන් නම් සාරියක් ඔසරියක් අඳිනවා කාන්තාවක් නම්. තනි සුදු ඇඳලා තියෙන හොඳම ඇඳුම තමයි අවසාන දවසට අඳින්නේ. ඒ කියන්නේ ඒක නැති වෙච්ච කෙනාට කරන ගෞරවය අවසන් ගෞරවය දක්වන්න ඕනේ. ඉස්කෝල ළමයි නම් ගොඩක් වෙලාවට තමන්ගේ දෙමාපියන් එතුනහම යුනිෆෝම් එක අඳිනවා. ලස්සනට යුනිෆෝම් එක අඳිනවා. පාසල් නිල ඇඳුම ඇඳලා එහෙමත් තියෙනවා. ඒ කියන්නේ sannivedanaye කරද්දී අපි සන්දර්භය බලලා ඒ තැනට ගැලපෙන විදිහට ඒ කියන්නේ කොච්චර හිතන්න ඕනේද sannivedanaye ගැන නේද? හිතලා කොච්චර ඉන්න ඕනේද? ඒ වගේම අපි ඒක අධ්‍යයනය කරන්නේ. කොහොමද හරියට sannivedanaye කරන්නේ? අපි මේක අධ්‍යයනය කරන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ හරියට sannivedanaye කරන්නේ කොහොමද කියලා. ඒක තමයි ඔයගලන්ට පොඩි කාලේ ඉඳලම 10 11 වසර වල ඉඳලම කොහොමද ඉගෙන ගන්න කියලා sannivedanaye විෂයක් විදිහට ඔයගලන්ට දාලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා දැන් 6 වසරේ ඉඳලා වුණත් sannivedanaye විෂය
හදාරන මට්ටමට ඉස්සරහට සිලබස් සකස් වෙනවා. ඒ වගේම අපි ප්‍රගුණ කරන්න ඕනේ. අපි ප්‍රගුණ කරන්න ඕනේ කොහොමද වාචික අවාචික sannivedana නිපුණතා පවත්වාගන්නේ, කොහොමද හොඳ කතිකයෙක් වෙන්නේ, කොහොමද හොඳ ප්‍රසන්ටර් කෙනෙක් වෙන්නේ, කොහොමද අන්න ඒ විදිහට අපි sannivedana කොහොමද ප්‍රගුණ කරන්න ඕනේ. අපි ෂාප් වෙන්න ඕනේ. අපි කතිකයෙක් නම් කොහොමද ෂාප් වෙන්න හැටි කියලා දෙනවා නේද? අන්න ඒ වගේ ටීවී ප්‍රසන්ටර් කෙනෙක් අපිට කෝසස් තියෙනවා නේද? අපි ඩිප්ලෝමා කරනවා. තව ඉදිරියට යන්න අන්න ඒ වගේ තියෙන. එහෙනම් sannivedana කියන්නේ ඒක හඳුනා ගන්න. ඒක ඊටාම බරපතල විෂයක්. ඊට පස්සේ බලන්න ළමයි sannivedana පාඩමේ සාරාංශය මම මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට සූදානම් කරා දුවේ පුතේ. sannivedana එකේ අපි අර්ථ කීපයක් ග්‍රහණය කරගත්තා. ඒකේ බලන්න sannivedana කියන එකේ පෘතුල අර්ථ කීපයක් තියෙනවා. sannivedana කියන්නේ මේක අර දෙකේ එකේ කොටසට දාලා තියෙනවා. දෙකේ එකට sannivedanaේ නිර්වචන කීපයක් ඕගොල්ලන්ට දාලා තියෙනවා. පෘතුලාර්ථය, ලතින් භාෂාර්ථය, සිංහලාර්ථය, දෙමළාර්ථය ඒකත් එක්කම පංචේන්ද්‍රයන් මගින් කරන sannivedanaේ නැත්තම් මාධ්‍ය විකාශනය වෙච්ච විදිහ ගැන කතා කරනවා. sannivedanaේ පෘතුලාර්ථය කියන්නේ දැනගත් දේ දැන ගැනීමට සැලැස්වීම. ලතින් අර්ථය කියන්නේ පොදු බවට පත් කිරීම. පොදු බවට පත් කිරීම. ඒක කමියුනිස්ට් කියන වාමමාලාවෙන් මේ වෙලා කමියුනිකේෂන් කියලා හැදිලා තියෙනවා. පොදු බවට පත් කිරීම කියන එක තමයි ලතින් අර්ථය. සිංහල අර්ථය මනවින් දැනුම් දීම. මනවින් දැනුම් දීම. දෙමළ භාෂාවේ දෙමළ වචන තමයි තොඩර් පාඩල් කියන එක. ඒකේ අදහස තමයි සම්බන්ධතා පැවැත්වීමේ ක්‍රියාවලිය කියන එක. අනිත් එක තමයි සාමාන්‍ය sannivedanaේදී මිනිසා සාමාන්‍ය sannivedanaේදී තොරතුරු හෝමාරුව සඳහා යොදාගන්නේ තමන්ගේ පංචේන්ද්‍රිය. සාමාන්‍ය මානව sannivedanaේදී තමන්ගේ පංචේන්ද්‍රිය තමයි sannivedana ක්‍රියාවලිය සඳහා යොදාගන්නේ. කියන්නේ මට බාහිර පරිසරයේ දේවල් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගන්ධ සුවඳ, ශබ්දය, රූපය, ස්පර්ශය, ශ්‍රවණය මේ ඔක්කොම අපිට ගන්න පුළුවන් අපේ පංචේන්ද්‍රයන් හරහා. ඇසෙන් දුෂ්‍ය සංඥා, කනෙන් ශ්‍රව්‍ය සංඥා, ඇස කන නාසයෙන් ගන්ධ සංඥා, දිවෙන් රස සංඥා, සමෙන් ස්පර්ශ සංඥා. මෙන්න මේ විදිහට අපි මූලිකවම මානව sannivedanaේ සිද්ධ වෙන්නේ පංචේන්ද්‍රයන් හරහා. මේක අන්තර්වර්ති පුජ්‍යල sannivedanaට අයිති දෙයක්. ඒක අපි ඊළඟ පාඩමින් කරනවා. එහෙනම් සාමාන්‍ය sannivedanaේදී අපි හැමෝම sannivedanaේ යෙදෙනවා. සාමාන්‍ය පරිසර තත්ත්වය තුළ. එතකොට ඒක පංචේන්ද්‍රයන්ගෙන් කරන්න. ඊට අමතරව මාධ්‍ය විකාශනය ගැන පොඩි දලා අදහසක් මෙතනදී කියනවා. මුලින්ම මිනිසා අවාචික ක්‍රමවලින්, දුෂ්‍ය සංඥාවලින්, ශ්‍රව්‍ය සංඥාවලින් තමයි sannivedanaේ යෙදලා තියෙන ආදි කාලීන මිනිසා. පස්සේ මිනිසා කතා කරන භාෂාවක් සකසාගෙන තියෙනවා. ඒකෙන් තොරතුරු හුවමාරු කරගෙන තියෙනවා. කතා කරන භාෂාව ඇතුලේ අර්ථ වගේම විවිධ ශබ්ද සංඥා, ශබ්දයට අර්ථ දීලා වාචික භාෂාවෙන් කතා කරලා තියෙනවා. පසු කාලීනව ලේඛනය ආරම්භ වෙලා තියෙනවා. ලේඛනය ලිවීම ගැන අදහසක් ඇවිල්ලා තියෙනවා මිනිසුන්ට. ඒ කියන්නේ අර සංකේතාක්ෂර හා චිත්‍රාක්ෂර නැත්නම් රූපාක්ෂර භාවිතා කරලා තියෙනවා. සංකේතාක්ෂර කියන්නේ යම්කිසි අදහසක් කියන්නේ සංකේත. ඒ කියන්නේ ශබ්දයක් සංකේත මගින් පැහැදිලි කරලා තියෙනවා. කියන්නේ දැන් කිව්වොත් අපේ අයන්නේ හැඩය ඒගොල්ලා. පා කිව්වොත් පයන්නේ හැඩය. අන්න ඒ වගේ ශබ්ද වලට සංකේත දීලා තියෙනවා. එහෙම කරලා ශබ්ද ගොඩක් එකතු කරලා හෝඩිය නිර්මාණය කරලා තියෙනවා. ඒ හෝඩියට සංකේත විදිහට අකුරු දාලා ඊට පස්සේ මම වචන හදලා තියෙනවා. එහෙම තමයි ලේඛනයේ කියන්නේ හෝඩියත් එක්ක ලේඛනය ආරම්භ වෙනවා. ඊට පස්සේ තොරතුරු ගබඩා කරගන්න කාලයක් ලැබිලා තියෙනවා. හැකියාව ලැබිලා තියෙනවා. ඒ අතර තමයි ලෝකයේ පුවත්පත, පොත, සංගරා වගේ දේවල් නිර්මාණය වෙන්නේ. ඒ අතරට sannivedana තාක්ෂණය එනවා. පුවත්පත කියන එක ඇත්තටම වෙන්නේ sannivedana තාක්ෂණයත් එක්ක පුවත්පත නිර්මාණය වෙන්නෙම යාන්ත්‍රික sannivedanaya හරහා. යාන්ත්‍රික sannivedanaya කියලා කියන්නේ මෙන්න මේ කතාවත් ඔයගලන්ට වැදගත්. යාන්ත්‍රික කියලා කියන්නේ යන්ත්‍ර උපයෝගී කරගනිමින් sannivedana ක්‍රියාවලියේ යෙදෙන එක. එතකොට පුවත්පත කියන්නේ යාන්ත්‍රික මාධ්‍යයක්. ඒ කියන්නේ මුද්‍රණ කර්මාන්තය කියන්නේ උත්තල මුද්‍රණ ශිල්පය, සමතල මුද්‍රණ ශිල්පය, ඊට පස්සේ ඩිජිටල් ඒ වගේ මුද්‍රණ තාක්ෂණයත් එක්ක භාවිතාව කරපු දෙකක්. ඒක යාන්ත්‍රිකයි. ඊට අමතරව දුරකථන එනවා. ඒවා යාන්ත්‍රිකයි. ඊට පස්සේ අපිට එනවා
ඒ වගේම එතකොට ඒ කියන්නේ ලේඛනය ඒ කියන්නේ යාන්ත්‍රික මාධ්‍යයක් විදිහට දුරකථනය ගොඩ නැගෙනවා. ඊට පස්සේ තවත් ඉස්සරහට යනකොට සංවේදන තාක්ෂණය ගුවන් විදුලිය රූපවාහිනිය වගේ මාධ්‍ය ඉස්සරහට එනවා සංවේදන තාක්ෂණයත් එක්ක සිනමාව ඉදිරියට එනවා ඡායාරූප ශිල්පය මෙන්න මේ වගේ දේවල් මාධ්‍ය තාක්ෂණයත් එක්ක ඉදිරියට එනවා එතනින් තොරතුරු හෝ මාරුව කඩිනම් වෙනවා විශේෂයෙන් ජනමාධ්‍ය ආගමනයත් එක්ක එකවර විශාල පිරිසකට කඩිනමින් තොරතුරු පොදු සංදේශ විසරණය සඳහා අවස්ථාව ලැබෙනවා මෙන්න මේ වෙලාවේදී සංනිවේදන තාක්ෂණයෙහි උපරිම අවස්ථාවකට ගමන් ගන්නවා. නමුත් මේ වන විට ඩිජිටල් තාක්ෂණයත් එක්ක අන්තර්ජාල තාක්ෂණයත් එක්ක නව මාධ්‍යවල භාවිතය සමාජ මාධ්‍යවල භාවිතය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මාධ්‍ය විකාශනය කියලා කියන්නේ. ඉතින් සංනිවේදනයේ ස්වභාවය ගැන අපි කතා කරනවා දෙවෙනි එක. දෙක සංනිවේදනයේ ස්වභාවය කියන්නේ සංනිවේදනයේ හැමතිස්සෙම අරමුණකින් යුතුයි. සංනිවේදනය හැමතිස්සෙම අරමුණකින් යුතුයි. ඒ කියන්නේ අපි මොනවා හරි දෙයක් කරන්නේ සංනිවේදනය කරන්නේ කාත් එක්ක හරි අදහස් ප්‍රකාශ කරගන්නේ මොනවා හරි අරමුණක් එක්ක. ඒ අරමුණ අපිට අධ්‍යාපනය ලබා දීම හෝ ලබා ගැනීම. තොරතුරු ලබා දීම හෝ ලබා ගැනීම. පොළඹවා ගැනීම හෝ පොළඹවාලීම. විනෝදය ලබා ගැනීම හෝ විනෝදය ලබා දීම. සමාජානුයෝජනය කිරීම හෝ සමාජානුයෝජනය වීම. සංස්කෘතිය ප්‍රගමණයට ලක් කිරීම හෝ ප්‍රගමණයට ලක් වීමට. අන්න මේ වගේ එක්ක විනෝදය ලබා ගැනීම කුතුහලය සමනය කර ගැනීම. ඒ කියන්නේ අපි හැමතිස්සෙම තව කෙනෙක් එක්ක සංනිවේද හිතේ දුක තුනී කර ගැනීම. මෙන්න මේ වගේ මොනවා හරි හේතුවක් උඩ තමයි අපි සංනිවේදනය දෙන්නේ. ඒක සංනිවේදනයේ සාමාන්‍ය ස්වභාවයක්. සංනිවේදනයේ සංකේතාත්මකයි කියලා කියන්නේ සංකේත කියලා කියන්නේ සංනිවේදනයේ සාමකුව ඉස්සලා ඔයගොල්ලන්ට පුතාලා සංනිවේදනයේ අකුරු හෝඩිය කියලා කියන්නේ සංකේත සිංහල භාෂාව කියන්නේ සංකේතාක්ෂර දෙමළ හෝඩිය කියලා කියන්නේ සංකේතාක්ෂර ඉංග්‍රීසි කියන්නේ සංකේතාක්ෂර ඒ වගේම මේ භාෂාවේ සංකේත විතරක් නෙවෙයි අපේ කඳුළු පවා සංකේතයක් අපේ වචන සංකේතයක් අපේ සංඥාව සංකේතයක් අපේ ලකුණු ඒ කියන්නේ ලකුණක් කියලා කියන්නේ මොනවා හරි මාක් එකක් අපි කියන්නේ හරිය දානවා වැරද්ද දානවා අපි ප්‍රශ්නකට උත්තරයක් ලිව්වහම නේද ප්‍රශ්නාර්ථයක් දානවා මේ ඔක්කොම ලකුණු මුද්‍රා දැන් බුදුන් වහන්සේගේ මුද්‍රා ක්‍රම ගැන අපි කතා කරනවා නේ නර්තනයේදී අපි මුද්‍රා විලාස ගැන කතා කරනවා ඊට පස්සේ ඉඟි බිඟි අපි ඇහෙන් කරන ඉඟි බිඟි නේද ඊට පස්සේ සිතියම් වලින් අපි ගොඩක් වෙලාවට මාර්ග ගමනාන්ත පිළිබඳ නේද ඒ වගේ අපි යම්කිසි මුද්‍රාවක් සිතියමක් සම්බන්ධ කරගන්නවා ඊට පස්සේ අපි සිතුවම් අකුරු මෙන්න මේ ශබ්ද නේද අපිට හෙන ශබ්දය හුව පවා අපිට සංකේතයක් විදිහට ගන්න පුළුවන් ඒ නිසා ඒ ශබ්ද පවා සංකේතයක් එතකොට සංකීර්ණ අදහස් උවමාරු කරගන්න අනිත් අයත් එක්ක අපිට මොන හරි සංකේතයක් දැන් අපේ හිතේ තියෙන දේ වෙන අයත් එක්ක කතා කරන්න අපි මොනවයින්ද කතා කරන්නේ කෝඩ්ස් එපැයි අපිට නේද කෝඩ්ස් සංකේත කෝඩ්ස් අපි කියන්නේ අන්න ඒ වගේ ඒකට සලකුණු ටිකක් ඕනේ අපිට මොනවා හරි කතා අපේ හිතේ තියෙන දේ අපේ හිතේ හැඟීම ෂෙයා කරගන්න මොනවා හරි සංකේතයක් ඕනේ එහෙනම් සංනිවේදනයේ සංකේත වලින් තොරව තියෙන්නම බෑ ඒක තමයි කතාව නේද සංකේත වැරදුනොත් නම් හරි වැඩක් වෙන්නේ සංකේත වැරදුනොත් වැරදි අර්ථ මතුවලා වැරදි ව්‍යාකූලතාවයටපත් වෙන්න පුළුවන් ඊළඟ එක තමයි සන්දර්භය කියලා කියන්නේ සංනිවේදනයේ සිද්ධ වෙන වටපිටාව නැත්තම් පරිසරය සන්දර්භය අනුව සංනිවේදනයේ සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ සන්දර්භය මළගෙයක් නම් පරිසරය අපි මළගෙදරට ගැලපෙන විදිහට කතා කරන්න ඕනේ, ඉන්න ඕනේ, හැසිරෙන්න ඕනේ, අඳින්න ඕනේ. මගුල් ගෙයක් නම් ඒ විදිහට. ඊට පස්සේ අපි පාසලක නම් ඒ විදිහට, ගෙදරක නම් එහෙම. ඒ කියන්නේ අපි මේ සන්දර්භයට අනුව ගැලපෙන විදිහට කතා කරේ නැත්නම් hina වුනේ නැත්නම් අපේ වෙස් ගැන්වීම සිදු නොකරොත් ඇඳුම හදාගත්තේ නැත්නම් හැසිරෙන්නේ නැතුව චර්යාව හදාගත්තේ නැත්නම් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් සන්දර්භය කියන්නේ අනුව අපි සංනිවේදනය කරන්න ඕනේ. මේ සන්දර්භයට අයිති වෙන්නේ පුතා භෞතික වටපිටාව විතරක් නෙවෙයි. අපිට පුජ්‍යලයන් අනුව සන්දර්භය වෙනස් කරන්න වෙනවා නේද? අපිට කියන්නේ අපේ අම්මත් එක්ක කතා කරන විදිහ නෙවෙයි අපිට විදුහල්පතිතුමත් එක්ක කතා කරන්නේ. විදුහල්පතිතුමත් එක්ක කතා කරන විදිහ නෙවෙයි හදිස්සියේ රාජ්‍ය නායකයන් මුන්ට හම්බෙලා වුණොත් අපි කතා කරන විදිහ. ඒ වගේ නෙවෙයි අපි හාමුදුරුවොත් එක්ක කතා කරන්නේ. චරිත අනුවත් සන්දර්භය වෙනස් වෙනවා. ස්ථානය අනුවත් සන්දර්භය වෙනස් වෙනවා. තාත්තා කාර්යාලයේ කතා කරන ඉන්න විදිහට නෙවෙයි ගෙදර ඉන්නේ. ඒ කියන්නේ ස්ථානය අනුවත් සන්දර්භය වෙනස් වෙනවා. වෘත්තිය අනුවත් වෙනස් වෙනවා. ඒ කියන්නේ ටීචර්
හැසිරෙන විදිහට නෙවෙයි ડોක්ටර් හැසිරෙන්නේ. ડોක්ටර් හැසිරෙන විදිහට නෙවෙයි නර්ස් හැසිරෙන්නේ. නර්ස් හැසිරෙන විදිහට නෙවෙයි කාර්මික ශිල්පියා හැසිරෙන්නේ. යා විදිහට නෙවෙයි පොල් කඩන කෙනා හැසිරෙන්නේ. ඒක නිසා වෘත්ති අනුව වෙනස් වෙනවා. සංස්කෘතිය අනුව සංදර්භය වෙනස් වෙනවා. බෞද්ධ ජනතාව පන්සලකට ඇතුළු වෙනකොට සෙරප්පු ගලවනවා, හිස් වැස්ම ගලපනවා. මුස්ලිම් අය පල්ලියට යනකොට හිස් වැස්ම දාගෙන යනවා. ඒක තමයි සන්දර්භය. ඒක කාටවත් වරදක් කියන්න බෑ. ඒ නිසා සන්දර්භයට අයිති වෙන්නේ භෞතික පරිසරය විතරක් නෙවෙයි. පුජ්‍යලයන්, ස්ථාන, වෘත්තීය, සංස්කෘතියන් දේවල් සන්දර්භයට අයිති. sannivedana කියන්නේ ක්‍රියාපටිපාටියක් පුතාලා. ක්‍රියාපටිපාටියක්. ඒක පියවර ගානකින් තමයි අපි sannivedana කාර්යයක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් අපි කාත් එක්ක හරි කතා කරනවා නම් ඊට කලින් හිතනවා. හිතලා තමයි අදහස ප්‍රකාශ කරන්නේ. අපි මොනවා හරි ලියන්න උනා නම් වාර්තාවක් අපි වාර්තාව ගැන හිතනවා. ඒ වාර්තාව සැලසුම් කරනවා. ඊට පස්සේ ලියනවා. ලියලා ඉවර කරලා සංස්කරණය කරනවා. සංස්කරණය කරලා සමහරවිට නැවත ලියන්න වෙනවා. නැවත රිපීට් එක, රීරයිට් එකක් කරන්න. රිපීට් නෙවෙයි රීරයිට් කරන්න පුළුවන්. අපි අන්තිමට එන්නේ එහෙමයි. අපි මොනවා හරි ෂෝ එකක් කරනවා නම් අපි කලින් පිටපතෙන් කොටස් බෙදලා දෙනවා. ඒවා නිකන් තනියෙන් පුරුදු වෙන්න කියනවා. ඊට පස්සේ ඒවා අපි ප්‍රැක්ටිස් ගන්නවා. ඊට පස්සේ අපි ලොකු රිහර්සල් එකක් කරනවා. රිහර්සල් දෙක තුනක් කරනවා. අවසාන දවසේ තමයි ෂෝ එක ඉස්සරහට එන්නේ. ඒ වගේ sannivedana අපි කරන යම් කිසි sannivedana කාර්යයක් ඇතුලේ ක්‍රියාපටිපාටියන් ගොඩක් වෙන විභාගකට ලියන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ සූදානම් වෙන විදිහ මේකට එක උදාහරණයක්. sannivedana හරිම විවිධාකාරයි. sannivedana අවස්ථානුව බෙදනවා. අවස්ථානුව ඒකට සම්බන්ධ වෙන සංඛ්‍යාව අනුව sannivedana වර්ග කියලා බෙදෙනවා. sannivedana සිදු කරන ආකාර අනුව ලියලාද, කතා කරලාද, රූපණය කරලාද, වාචිකවද, අවාචිකවද, විධිමත්වද, අවිධිමත්ද කියලා අපි බෙදලා එහෙමත් බෙදනවා sannivedana ස්වරූප කියලා. sannivedana ආකෘතිය අනුව නේද? ඒ විදිහට බෙදනවා. අර එක එක විදිහත් එක්ක sannivedanaya එක එක විදිහයි කියලා කියන්නේ. sannivedana ඒකමාර්ගිකයි හෝ ද්විමාර්ගිකයි. ඒ කියන්නේ sannivedana ඒකමාර්ගිකයි කියලා කියන්නේ ප්‍රතිචාර හා ප්‍රතිපෝෂණය නැහැ කියන එක. නේද? එතකොට sannivedana ඒකමාර්ගිකයි කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඔය ෂැනන් වීවර් ආකෘතිය, හැරල්ඩ් ඩි ලැස්වෙල්ගේ ආකෘතිය, ඇරිස්ටෝටල්ගේ ආකෘතිය ග්‍රාහකයා දක්වා sannivedakayagiන්ද ග්‍රාහකයා දක්වා යන පණිවිඩය ග්‍රාහකයා ඊට පස්සේ දබා දෙන ප්‍රතිචාරය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. නමුත් ක්ලෝඩ් ෂැනන් හා වොරන් වීවර්ගේ ආකෘතියත් ඒ විදිහයි. නමුත් විල්බර්ස්ට්‍රාම් හා චාල්ස් ඔස්ගුඩ්ගේ ආකෘතිය ප්‍රතිචාර හා ප්‍රතිපෝෂණයේ තියෙන ද්විමාර්ගික sannivedana ආකෘතිය. ද්විමාර්ගිකයි කියලා කියන්නේ ප්‍රතිචාර හා ප්‍රතිපෝෂණයේ සහිතයි. නැවත හැරිලා එනවා. නැත්නම් චක්‍රීයයි කියන එක. එහෙනම් බොහෝම sannivedana අවස්ථා සමාජයේ දක්නට ලැබෙන බොහෝම sannivedana අවස්ථා ද්විමාර්ගිකයි. ඒකමාර්ගිකේවත් තියෙනවා. හරිනේ? sannivedana කියන්නේ බලයක් ඇත්තරම ලොකු බලයක්. අපිට අපි ගොඩනගා ගන්න අපි නායකත්වයේ කියන්නේ බලයක්. ඒ බලය තහවුරු කරගන්න යා හොඳ කතිකෙක් වෙන්න ඕනේ. හොඳ නිවේදකෙක් වෙන්න ඕනේ. හොඳට අනිත් අයට හිද්දිනා ගන්න විදිහට කතා කරන්න ඕනේ නේද? නායකත්වයේ දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අනුමැතිය කැමැත්ත ගන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් අයගේ එකඟතාවය ගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ලොකු බලයක් තියෙනවනේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවා සමහර නළු නිළියෝ. එයාලගේ බලය තමයි රූපණය. කතිකය එයාලගේ බලය තමයි කතිකත්වය. දේශපාලන නායකයෝ ඒගොල්ලන්ගේ බලය තමයි මේ අමුතු පෞරුෂත්වය, කතිකත්වය, කතා කිරීම, ආකර්ෂණය කර ගැනීම හරහා වෙන බලය. ඒ ඔක්කොම sannivedanaත්මකයි. ඒකට තොරතුරු ඕනි. මිනිස්සුන්ට බලය රැඳෙන්නේ sannivedanaya හරහා නම් ඒ බලය සහිතව එයාට ඕනේ තොරතුරු. අර කියන්නේ ඔබ වෙඩි තැබීමට පෙර උණ්ඩ තිබේදයි බලන්න කියලා කියනවා. වෙඩි තියන්න ඉස්සෙල්ලා ඔයාට උණ්ඩ තියනවද කියලා බලන්න කියනවා. ඉතින් ඔයා වෙඩි තියනවා වගේ තමයි කාට හරි sannivedanayin ඔයා බලපෑමක් කරන්න ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ උණ්ඩ කියලා කියන ඔයාගේ දැනුම තියෙන්න ඕනේ. දැනුම නැත්තම් ඔයා කතා කරන දේ නිරර්ථක වෙනවා. ඒ කියන්නේ ඒක ප්‍රතිඵල රහිත වෙනවා, ඵල රහිත වෙනවා. ඒ කියන්නේ ඔයා කාත් එක්ක හරි sannivedanaye යෙදෙන්නේ මොන ඔයා කාට හරි ඔයාට නළුවෙක් වෙන්න ඕනේ කියලා ඔයා රූපණේ යෙදෙනවා නම් ඔයාට පුළුවන් වෙන්න ඕනේ එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. නොඑක ආකාරයෙන් තමන්ගේ රූපණේ ඉදිරිපත් කිරීමටනේ. ඔයාලා ඉන්ටර්විව් එකකට ගිහිල්ලා ඔයාගේ සබ්ජෙක්ට් එකට අදාළව ප්‍රශ්න අහනකොට ඔයාලට විෂය දැනුම තියෙන්න ඕන. ඔයාලට කතා කරන ස්ටේජ් එකට නැග්ගහම ඔයාලට කතා කරන්න වචන නැත්තම් වාම්මාලාව නැත්තම් ඔයාලට වැඩක් නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම sannivedanaye තුල තියෙන මේ බලය කියන සාධකේ ඔයාලට ග්‍රහණය කරගන්න නම් ඒකේ බලාත්මක වෙන්න නම් ඔයාලට තොරතුරු ඕනේ. හරි?
ඒක තමයි මේ කියන්නේ. එතකොට තමයි වාට හොඳ ප්‍රතිරූපයක් හැදෙන්නේ, ජනප්‍රියත්වයක් හැදෙන්නේ, ප්‍රසිද්ධියක් හැදෙන්නේ නේද? ඒ නිසා ඔයාගේ බලය තර්කානුකූල චින්තනය ලබා ගන්න නම් sannivedanaye තුල තොරතුරු ලබා ගන්න කියන එක තමයි කියන්නේ. එහෙනම් ඒවා sannivedanaye තියෙන ස්වභාවයක් තමයි බලය කියන එක. sannivedana මූලිකාංග කීපයක් අපි 2 3ට යොදා ගන්නවා. 2 3ට ඒ 2 3ේදී අපි කියන්නේ sannivedana මූලිකාංගයක් තමයි පුතා sannivedakaya කියන එක. sannivedanයට අයිති ප්‍රධානම එකක්. තවත් පාර්ශවයක් සමග තොරතුරු අදහස් ආකල්ප ආදී හුවමාරු කරගන්න තැනත්තා sannivedakaya. ඒ sannivedakaya යම් කිසි වෙලාවක පුජ්‍යලයක් වෙන්නත් පුළුවන්, කණ්ඩායමක් වෙන්නත් පුළුවන්, සංවිධානයක් වෙන්නත් පුළුවන්, ආයතනයක් වෙන්නත් පුළුවන්. එයා sannivedaka ස්ථානීය නියෝජනය කරන කෙනා. එයාට පුළුවන් ගොඩක් වෙලාවට sannivedana ක්‍රියාවලිය පුළුවන් තරම් සැලකිය යුතු මට්ටමකින් sannivedana ක්‍රියාවලිය පාලනය කරන්න. හරි? දෙවෙනි එක තමයි ආකේතකරණය. අපගේ හිතේ ඇතිවන අදහස් හැඟීම් තවත් පාර්ශවයක් සමග sannivedanaya කිරීම සඳහා කේත යොදා ගනිමින් සංදේශ බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ හැම sannivedana අවස්ථාවකදීම මේක සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ හිතේ තියෙන දුකක් නම් මගේ කඳුළු වලින් ඒක එළියට පිටත් වෙනවා නම් ඒක ඉස්සරහින් ඉන්න ග්‍රාහකයාට තේරෙනවා නම් මගේ අම්මට තේරෙනවා නම් මං අඬනවා හිතේ දුකට කියලා අන්න ඒක ඒ අම්මගේ ළඟට යනකම් නෙවෙයි මගේ හිතේ තියෙන දුක මං කඳුළු වලින් හලනවා නම් ඒක ආකේතකරණය කියලා කියනවා. මගේ හිතේ තියෙන දේ මම කවියකින් ප්‍රකාශ කරනවා නම් ඒ කවිය තමයි ඒ කවියේ තියෙන වචන තමයි කේත. ඒක ආකේතකරණය. හරිනේ? ඊළඟ එකට යන්න සංදේශය. සංදේශයක් කියන්නේ sannivedakaya අනෙක් පාර්ශවය සමග හුවමාරු කරගන්නා දෙය. ඒක අදහසක් වෙන්න පුළුවන්, මතයක් වෙන්න පුළුවන්, ආකල්පයක් වෙන්න පුළුවන්. මේ සංදේශයේ ගොඩ නැගෙන්නේ පුතා වචන, ශබ්ද, වර්ණ, හැඩරුව ඕනම විදිහකින්. ඒ වගේම මේක අර්ථ ගන්න වෙනවා. මේ සංදේශයක් වෙනස් වෙනවා, අර්ථ නිරූපණය වෙනවා. ඒකේ සමාජ සංස්කෘතික සාධක මත. ඒතර මේ සංදේශයේ ගොඩ නැගෙන්න පුතා සංඥා, සංකේත, කේත, ප්‍රතිමාන මෙන්න මේ 4 ඇසුරින් තමයි. කියන්නේ අපි අනිත් අයට යවන සංදේශය ඇතුලේ සංකේතක් තියෙනවා. සංකේතාක්ෂර වගේ දේවල්, සංඥාක් තියෙනවා. සංඥා ඉඟි බිඟි වගේ දේවල්, කේතක් තියෙනවා නේද? කෝඩ්ස් කියන එක නේ, සිම්බල් කියන මේ කෝඩ්ස් කියන එක. ඒ කියන්නේ අපිට සංකේත වගේම දැන් සංකේත කියලා කියන්නේ අපි හිතමුකෝ රතුකුරුස සංවිධානයේ රතුකුරුස ලාංඡනය. ඊට පස්සේ ධර්ම චක්‍රය ඒවා සංකේතනේ. යම්කිසි ආගමක් නියෝජනය කරන එක. කේත කියලා කියන්නේ එහෙම නෙවෙයි. දැන් අපි හෝඩියේ අකුර කේතයක්. ඒකත් යම්කිසි කෝඩ් එකක් කේතයක්. යම්කිසි කේතයක් කියන එක ටිකක් සමාන අරුතක් ගන්නවා. ප්‍රතිමාන කියලා කියන්නේ යම්කිසි නෝම්ස් වගේ දේවල්, නිකන් අයිකන්ස් වගේ දේවල්. ප්‍රතිමානයක්. ඒ කියන්නේ අපි මොන හරි සිරිත අපි කියමුකෝ නැකතට බුලත් දෙනකොට කොහොමද දෙන්නේ? මලගයක් වුණාම බුලත් එක තියන්නේ හෙප්පෝ කොයි විදිහටද? මලගයක් වෙලාවෙ අපි ෆොටෝස් ටික අනිත් පැත්ත ගහනවා වගේද? බුදු පිළිමේ ෆොටෝ එක ඇරෙන්න, බුදුන් වහන්සේගේ ඡායාරූපය ඇරෙන්න, අනිත් සියලුම දේවල් අපි අනිත් පැත්ත ගහනවා. ඒ වෙයි යම් කිසි දේවල් හැංග වෙනවා. නේද? ඒ කියන්නේ සමහරලාට අපි හිතමුකෝ අර ඉස්සර එකගේ දීග කනකොට කාමරේ උළුවස් උඩ නේද අපි තියනවා යම් කෙසේ සරමතිය දාලා තියෙනවා මෙන්න මේ දේවල් එහෙමයි. ඊට පස්සේ අපි දැන් දෙයියන්ගේ ලෙඩ හැදුනාන් පස්සේ කොහොම බත්තක් ගියේ ඉස්සරහම ඒවා කරන එක. ඒවත් යම්කිසි ප්‍රතිමාන කියලා හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ අපි නාලිකාව ගැන කතා කරමු. නාලිකාව කියලා කියන්නේ මාධ්‍යයට නැත්නම් නාලිය කියලාත් කියනවා. sannivedakayaගේ සිට අපේක්ෂිත පාර්ශවය දක්වා සංදේශ ගෙන යන්නේ නාලිකාවෙන්. ඒක ශ්‍රව්‍ය වෙන්න පුළුවන්, දෘශ්‍ය වෙන්න පුළුවන්, ශ්‍රව්‍ය දෘශ්‍ය වෙන්න පුළුවන්, ලිඛිත වෙන්න පුළුවන් නේද? මානව sannivedanayේදී බහුලව භාවිතා වෙන්න පුතා පංචේන්ද්‍රිය කියන නාලිකාව නේද? ඇස කන නාසය දිව සම වගේ දේවල්. එතකොට මේ නාලිකාව හරියට තෝරගන්න ඕනේ අපිට ගැලපෙන නාලිකාව. හරිනේ? ඊට පස්සේ එක ග්‍රාහකයා කියලා කියන්නේ sannivedakaya විසින් දෙන සංදේශය හුවමාරු කර ගැනීමේ අපේක්ෂාව ඇතුව කාට හරි ඉදිරිපත් කරනවාද එය ලබා ගන්න කෙනා ග්‍රාහකයා. ඒතකොට ග්‍රාහකයෝ ගොඩාක් ඉන්න තැන එක ග්‍රාහක ශේෂ්ත්‍රයක් කියලා කියනවා. එතකොට sannivedana ක්‍රියාවලියේදී ඇත්තටම ඔය ද්විමාර්ගික sannivedanaයේදී sannivedakaya වගේම ග්‍රාහකයාත් ඊටාම වැදගත් කෙනෙක් කියලා කියනවා. මේ ග්‍රාහකයාට සමහර තැන්වලදී ආකේත විකේත කරය කියලා කියනවා. අතන sannivedakayaට
ආකේතකරය කියනකොට මෙතන ග්‍රාහකයාට විකේතකරය කියලා කියනවා. ශ්‍රාම මුස්කුඩ්ඩ ආකෘතියේදී අපි ඒක ඉස්සරහදී කතා කරනවා. ඉතින් මේ ග්‍රාහකයා පුජ්‍යලයක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්, සමූහයක් වෙන්න පුළුවන් නේද? කණ්ඩායමක් වෙන්න පුළුවන් ග්‍රාහකයෝ. දැන් ශිෂ්‍යෝ නම් ඒක කණ්ඩායමක් නේ අන්නේ වගේ. ග්‍රාහකයාත් එහෙම වෙන්න පුළුවන්. ග්‍රාහකයා ඇත්තටම ග්‍රාහකයා ගැන කතා කරනකොට දැන් ජනමාධ්‍ය භාවිතා කරන විදිහ අනුව ග්‍රාහකයෝ වෙනස් වෙනවා පොඩ්ඩක්. පුවත්පත පරිශීලනය කරන ග්‍රාහකයා පාඨකයා. රූපවාහිනී සිනමාව පරිශීලනය කරන අය ප්‍රේක්ෂකයෝ. ගුවන් විදුලිය ග්‍රහණය කරගන්න ග්‍රාහකයා ශ්‍රාවකයා. අන්න ඒ විදිහටත් පොඩ්ඩක් පොඩි බෙදීමක් තියෙනවා. එතකොට සමාජයේ ඉන්නව සක්‍රීය ග්‍රාහකයෝ වගේම නිෂ්ක්‍රීය ග්‍රාහකයෝ. ඒ කියන්නේ සමාජයේ සක්‍රීය ග්‍රාහකයෝ කියලා කියන්නේ sannivedakayaගේ සංදේශය ලබාගෙන ඊට ප්‍රතිචාර දක්වන කෙනා, හොඳ නරක ඉදිරිපත් කරන කෙනා, යෝජනා චෝදනා ඉදිරිපත් කරන කෙනා, ඒක තේරුම් ගන්න කෙනා. එයා සක්‍රීය ග්‍රාහකයා. නිෂ්ක්‍රීය ග්‍රාහකයා කියලා කියන්නේ සංදේශ වලට ප්‍රතිචාර දක්වනවා වෙන්න පුළුවන්. නමුත් ඇබ්බැහිවීමකින් ප්‍රතිචාර දක්වන. සමහරලාට ප්‍රතිචාර නොදක්වාම ඉන්නවා. සමහරලාට ප්‍රතිචාර දක්වනවා. හැබැයි ඇලිලා ඉන්නේ මාධ්‍ය සංදේශ අගය කිරීම විතරයි කරන්නේ. ඒක නිෂ්ක්‍රීය ග්‍රාහකත්වය. ඒ කියන්නේ යාගෙන් සංදේශයට යහපතක් වෙන්නේ නැහැ. ඔන්න ඔහොමත් ග්‍රාහකත්වයේ යම්කිසි ආකාරයකින් බෙදෙනවා. විකේතකරණය කියලා කියන්නේ බලන්න. විකේතකරණය කියලා කියන්නේ සංදේශ අර්ථකථනය කර අවබෝධ කර ගැනීමේ ක්‍රියාවලිය. ඒක කරන්නේ ග්‍රාහකයා විසින්. සංදේශය අන්තර්ගතය අර්ථකථනය කර අවබෝධ කර ගැනීමේ ක්‍රියාවලිය විකේතකරණය. ඒ කියන්නේ අපි දැන් අපිට කවුරු හරි කියන වචනයක් තේරෙන්නේ නැත්නම් ඉංග්‍රීසියෙන් අපිට අග්ගාලා ඩික්ෂනරිය පෙරලලා සිංහල ඉංග්‍රීසි ඩික්ෂනරිය පෙරලලා ඉංග්‍රීසි වචනේ සිංහල තේරුම් ගන්නවා. අන්න ඒක විකේතකරණ අවස්ථාවක්. හරි? ඊට පස්සේ ප්‍රතිපෝෂණය කියලා කියන්නේ sannivedakaya සංදේශයේ ග්‍රාහකයාට ලබා දුන් පසු ඒ සම්බන්ධයෙන් ග්‍රාහකයා විසින් sannivedakaya වෙත ලබා දෙන හඳුනාගත හැකි ආකාරයේ ප්‍රතිචාරය. හරි. එතකොට sannivedanaye සාර්ථක වෙන්න මේ ප්‍රතිපෝෂණය ඉතාම වැදගත්. ඒක ඉදිරියට පවත්වාගෙන යන්න ඒ සංදේශය අඩුපාඩු හදාගන්න ඒ දෙන ප්‍රතිපෝෂණය ඉතාම වැදගත්. ඒ නිසා ප්‍රතිපෝෂණය ධනාත්මක වෙන්න පුළුවන්, ඍණාත්මක වෙන්න පුළුවන්. මොකද ටිකක් වෙලා යනකොට දැන් ජනමාධ්‍ය ප්‍රතිපෝෂණයේ ප්‍රමාදී තත්ත්වයක් තියෙනවා. يعني ජනමාධ්‍යට අපිට ඩිරෙක්ට්ම සමහරලාට සජීවීව දෙන්න බෑනේ. අපිට පුවත්පතක ලිපියකට අපිට ලිපියක් පෝස්ට් කාඩ් එකක් දානකොට යම්කිසි වෙලාවක් යනවා. අන්න ඒ වගේ ප්‍රමාදී වෙන්න පුළුවන්. එතකොට මේක ධනාත්මක වෙන්න පුළුවන්, ඍණාත්මක වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරවිට හොඳ ප්‍රතිචාර අපිට ලැබෙනවා. සමහර අපේ ගීතයකට සමහරු හොඳ ප්‍රතිචාර දෙනවා. ඔයාගේ ලස්සන ගීතය කියලා. සමහර කෙනෙක් නරක ප්‍රතිචාරයක් දෙන්න පුළුවන්. හරිම කැතයි ඔයාගේ ගින්දුව නිකන් මේ නේද? කොවුලෙක් වගේ කියන්න ඕන එක මොකක්ද අනේ කාක්කෙක් වගේ කියන්නේ කියලා. අර ඒ වගේ ඍණාත්මක ප්‍රතිචාර දබා දෙන මිතුරු පවා අපි අතර ඉන්නවා. ඒ වගේම මේ ප්‍රතිපෝෂණය ක්ෂණික වෙන්න පුළුවන්, ප්‍රමාදී වෙන්න පුළුවන්. දැන් ක්ෂණික ප්‍රතිචාර ලැබෙන්නේ ගොඩක් වෙලාවට දෙන්නෙක් එක්ක කතා කිරිල්ලේදී හරි ක්ෂණිකයි ප්‍රතිචාරය. නමුත් ජනමාධ්‍ය ප්‍රතිචාරයේ ගොඩක් ප්‍රමාදී තත්ත්වයක් ලැබෙනවා. ප්‍රතිචාර හා ප්‍රතිපෝෂණය. ඊට පස්සේ ഘോഷා හේවත් බාධා ගැන අපි කතා කරනකොට sannivedaka ස්ථානයේ සිට ග්‍රාහක ස්ථානය දක්වා යන සංදේශයේ සම්ප්‍රේෂණය වීමේදී මතුවන අවහිර තත්ත්වයක්. ഘോഷාවක් හේවත් බාධාවක් කියන ප්‍රධානම බාධා දෙකයි. මාධ්‍ය බාධා, අර්ථ බාධා. එතකොට මාධ්‍ය කියලා කියන්නේ නාලිකාව. මාධ්‍ය කියන්නේ ඒ නාලිකාවෙවත් නාලිය සම්බන්ධව ඇතිවෙන දෝෂ තත්ත්වයන්. ඒ මාධ්‍ය බාධක විදිහට ගොඩක් වෙලාවට ප්‍රධාන ඒ කියන්නේ මාධ්‍ය බාධා විදිහට ගොඩක් වෙලාවට අයිති වෙනවා තාක්ෂණික බාධා, යාන්ත්‍රික බාධා, පාරිසරික බාධා, ශාරීරික බාධා, මානසික බාධා, ඒවා මාධ්‍ය සම්බන්ධ වෙන බාධා. අනිත් එක අර්ථ බාධා. සංදේශයේ අර්ථය හරියට ග්‍රහණය කර ගැනීමට නොහැකිව සිදුවන තත්ත්වයන්. ඒ කියන්නේ ඔය සංකීර්ණ භාෂා භාවිතය, මිශ්‍ර භාෂා භාවිතය, පාණ්ඩිත්‍ය භාෂා භාවිතය, තාක්ෂණික වචන වලින් කතා කරනකොට අපිට තේරෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ දේවල් අර්ථ බාධා කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න අත්දැකීම් පසුතලය කියලා කියන්නේ පුජ්‍යලයා සතුව තියෙන පූර්ව අත්දැකීම් සමූහය. sannivedakaya ග්‍රාහකයා අතර සමාන කලින් දෙන්න අතර ලොකු සම්බන්ධයක් තිබ්බනම් අත්දැකීම් තියෙනවා නම් ඊළඟ sannivedana කරන්න හරි පහසුයි. ඒක නිසා සමහර නළු නිලියෝ කලින් ඩිරෙක්ටර් කෙනෙක් අලුත් නළු නිලියෙක් ගෙනල්ලා
ෆිල්ම් එකක් කරන එයා ඊළඟ එකටත් යන්නේ අරගොල්ලම තමයි. මොකද එයා දන්නවා අරගොල්ලත් එක්ක වැඩ කරනකොට පහසුද අපහසුද කියලා. දැන් අපි සමහරලාට පන්ති කාමරේ සමහර ළමයි එක්ක වැඩ කරනකොට අපිට එයාලත් එක්ක හරි අමාරුයි වැඩ කරන්න. ඊළඟ ටීම් එකට එයාව කවුරුත් ගන්නෙ නැහැ. මොකද අපි දන්නවනේ එයාත් එක්ක අත්දැකීම් ප්‍රමාණය. එතකොට අත්දැකීම් අපිට තියෙනකොට අත්දැකීම් පසුතලයක් කාත් එක්ක හරි තියෙනකොට අපිට ඉදිරියට යන්න ලේසි. අත්දැකීම් නැති වුණාම හරි අමාරු ඉදිරියට යන්න. අත්දැකීම් තියෙනකොට අපි දන්නවා මෙයා වැඩ කරන කෙනෙක් මෙයා වැඩ නොකරන කෙනෙක්. එතකොට අපේ ඉදිරි sannivedana කටයුතු සාර්ථක අසාර්ථක කරගන්න පුළුවන්. අපි සන්දර්භය ගැන කතා කරද්දී කිව්වා sannivedana ක්‍රියාවලිය සිදුවන්නා වූ පරිසරය කියලා නේද? පරිසරයට අනුව සන්දර්භයට අනුව sannivedanaya නොකළොත් ගොඩාක් ගැටලු ඇති වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලපෑම කියන්නේ sannivedanayකම ඕනම sannivedanayක කිසියම් බලපෑමක් අන්තර්ගත වෙනවා. ඒ බලපෑම කියන්නේ වෙනස ඇත්තරම. ඒ කියන්නේ අපි sannivedanaya කළ ග්‍රාහකයා තුළ බලාපොරොත්තු වෙන වෙනස. අපි යාට කරන බලපෑම. අපි යාගේ තුළ ඇති කරන්න පුළුවන් වෙනස්කම තමයි බලපෑම කියන්නේ. මේ බලපෑම ආකල්පමය හෝ චර්යාමය බලපෑමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කෙනෙක්ට පණිවිඩය, ඒ කියන්නේ ගුරුවරයා ශිෂ්‍යයාට ඉගැන්වීමෙන් බලාපොරොත්තු වෙන එයාගේ ආකල්ප හදන්න වෙන්න පුළුවන්. එයාගේ චර්යාව හදන්න වෙන්න පුළුවන්. සමහරලාට ජනමාධ්‍ය මගින් අපිට වෙළඳ දැන්වීම් දීලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ ඒ වෙළඳ දැන්වීම හරහා ඒ වෙළඳ භාණ්ඩය දියුණු වැඩි කරලා ඒ අදාළ වාණිජ ආයතනයට මූල්‍ය ප්‍රතිලාභයක් ලබා දෙන්න වෙන්න පුළුවන්. අපි ෆුඩ් සිටියට ගියාම අපි ළඟට ඇවිල්ලා අපිට එකක් ගත්තාම දෙකක් නොමිලේ කියලා එහෙම කියන්නේ ඒගොල්ලන්ගේ එහෙම බලපෑම් කරන්නේ අපිට මූල්‍ය ප්‍රතිලාභයක් ඒගොල්ලන්ට ලබා ගන්න වෙන්න පුළුවන්. එහෙනම් බලපෑමත් එහෙම යහපත් බලපෑම් කරනවා සමහරු නේද? දැන් මිතුරෝ අපිට කරන්නේ යහපත් බලපෑම් නෙවෙයි හැමතිස්සෙම. මිතුරෝ තමන්ගේ අනිත් යාළුවන්ව නරක දේවල් වලට යොමු කරනවා. ඒක බලපෑම නරක පැත්තෙන් කරන්නේ. සමහරලාට ගුරුවරු දරුවන්ට කරන දේ යහපත් බලපෑමක් වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ sannivedana මූලිකාංග ඉවරයි. ඊට පස්සේ බලන්න sannivedana නිර්වචන. මම මේවා අනිත් පාඩම් වල, ඒ කියන්නේ මගේ දීර්ඝ පාඩම් මාලාවේ කරලා තියෙන නිසා ගොඩාක් මේවා ගැන කතා කරන්න යන්නේ පුතාලට පුළුවන් ඒ පාඩම් මාලාවට යන්න. මම ලින්ක් එක මෙතන දානවා. විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය තොරතුරු ගැබ් වූ සංඥාවක් කරන කොටගෙන දෙපාර්ශවය අතර එක හා සමාන චිත්ත ස්වභාවයක් ඇතිවීම sannivedanayයි. මේක 1986 කියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා 86 නෙවෙයි සමා වෙන්නේ 1954 විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය. එතකොට ඒක උපුටාගත්ත පොත තමයි ටීචර්ස් ගයිඩ් එකේ තියෙන්නේ. මම ඕගොල්ලන්ට මේ නිර්වචන ඉදිරිපත් කරේ 1954. දැන් මෙන්න මේ නිර්වචන ආශ්‍රිතව ඕගොල්ලන්ගේ අහනවා කෙටි පේපර් එකේ MCQ එකේ නිර්වචනයට කේස් එකක් දීලා සිද්ධි අධ්‍යයනයක් දීලා ඒ අධ්‍යයනය කළ සිද්ධියක් දීලා ඒක අධ්‍යයනය කළා ඕගොල්ලෝ ලියන්න ඕනේ ඒක මොන නිර්වචනයටද අයිති කියලා. ඕනම් විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය හරි. හැරල්ඩ් ඩි ලැස්සල්ගේ නිර්වචනය 1948 ඉදිරිපත් කරලා තියෙනවා. යම් කිසිවා කිසියම් නාලිකාවකින් යම් කිසිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය sannivedanayයි කියලා. ඊට පස්සේ ක්ලෝඩ් ෂැනන්ගේ නිර්වචනය ක්ලෝඩ් ෂැනන් හා වොරන් වීවර්ගේ නිර්වචනය 1949 sannivedanaya යනු යම් තැනකදී නිර්මාණය කරගත් හෝ තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන් හෝ ඊට සමාන ලෙස වෙනත් තැනකදී ප්‍රතිනිර්මාණය කිරීම කියලා එයා ඉදිරිපත් කරලා තියෙනවා. හරි ඊට පස්සේ අපි බලමු චාල්ස් කුලිගේ නිර්වචනය. ඒ නිර්වචනය ඉදිරිපත් කළා එයා තියෙනවා මේක මූලාශ්‍රය අරන් තියෙන විමල් දිසානායක මහත්තයාගේ පොතකින් මානව sannivedanaya කියන පොතෙන් චාල්ස් කුලි කියලා තියෙනවා මානව සම්බන්ධතා රඳවා සිටින්නා වූත් වර්ධනය කරන්නා වූත් සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහණය කිරීමටත් කාලයේ බැඳුම් වලින් ඔබට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රම sannivedanayයි කියලා. ඉතින් මෙන්න මේවා හොඳට පාඩම් කරගන්න වෙනවා. ඊට පස්සේ ඔක්ස්ෆර්ඩ් නිර්වචනය කියනවා අපිට අදහස දැනුම යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මගින් ප්‍රදානය කිරීම ප්‍රකාශ කිරීම හෝ හුවමාරු කර ගැනීම sannivedanayයි කියලා. ඉතින් මෙන්න මේ නිර්වචන පහ පුතාලට හොඳට පුළුවන් වෙන්න ඕනි. ඊට පස්සේ අපි යනවා 2/5ට බලන්න එක වගුවකින් එක ස්ලයිඩ් එකකින් ඔයගලගේ මුළු පාඩමම කවර් කරන්න තමයි මම මේ අදහස් කරගෙන ඉන්නේ. මේක පාඩම් කිරීමට හොඳ උත්තේජනයක් කියලා මම හිතනවා. sannivedanaya මූලික කාර්යයන් පුතා 4යි දීලා තියෙන්නේ. තොරතුරු සම්පාදනය, උපදේශ හා අධ්‍යාපන සම්පාදනය, පෙළඹවීම, විනෝදාස්වාද කාර්ය.
නමුත් මේ ඔක්කොම එකයි අතර මේක එකිනෙක සම්බන්ධයක් තියෙනවා. තොරතුරු සම්පාදනය කියලා කියන්නේ ඕනම සිද්ධියකදී තොරතුරු සම්පාදනයක් ඕනම sannivedanayකදී තොරතුරු සම්පාදනයක් සිද්ධ වෙනවා. මේ තොරතුරු සම්පාදනය කියන්නේ අධ්‍යාපනයටත් ටිකක් සම්බන්ධ වීමක් තියෙනවා. ඒ කියන්නේ අපි ඇත්තටම තොරතුරු අපි ඉදිරිපත් කරන තොරතුරු කියන එක සාර්ථක වෙන්න නම් තොරතුරු නිවැරදි වෙන්න ඕනේ. තොරතුරු සමබර වෙන්න ඕනේ. තොරතුරු පැහැදිලි වෙන්න ඕනේ. තොරතුරු විශ්වසනීය වෙන්න ඕනේ. ඒවා තමයි තොරතුරු වල මූලිකම දේ. අපි කාට හරි ලිපිනයක් දෙන්නේ තොරතුරකට. අපි භාණ්ඩයක මිල ගණන් පවසන්නේ තොරතුරක් නිසා. රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමේදී ජීවදත්ත පත්‍රිකාව CV එකක් දෙන්නේ තොරතුරකට. ආලෝක සංඥා මාර්ග සංඥා කියන්නේ තොරතුරක්. නේද? ඊට පස්සේ දුරකථන නාමාවලි, පන්ති නාම ලැයිස්තු, භූගෝලීය සිතියම්, කාටුන් මේ සියල්ලම තොරතුරු සම්පාදනය. ඉතින් වර්තමානයේ වෙන විට මේක තොරතුරු ලෝකයක් බවට පත් වෙලා තියෙන්නේ. වාණිජ මුහුණුවරකින් තොරතුරු කාර්ය සිද්ධ වෙනවා. ගුරුවරයෙක් ඕගලන්ට උගන්වනවා කියන්නේ යම්කිසි තොරතුරක් ලබා දීමක්. ඒ වගේම ඔයගොල්ලෝ දැකලා තියෙනවා ෆුඩ් සිටි ඉස්සරහා මිල ගණන් දර්ශක දාලා තියෙනවා. ඊට පස්සේ ඒක කියන්නේ කොටස් වෙනදපොළ මිල ගණන් දීම. මේ ඔක්කොම තොරතුරු සම්පාදනය. විදේශ ප්‍රවෘත්ති කියන්නේ සම්පූර්ණ තොරතුරු කාර්යයක්. උපදේශ හා අධ්‍යාපන සම්පාදනය. උපදේශ හා අධ්‍යාපන සම්පාදනය දෙකම එකම තැනක වගේ තියෙන්නේ. උපදේශ හා අධ්‍යාපනයත් තොරතුරු කාර්යයක් තමයි එක්තරා විදිහකට. නමුත් ඒක තොරතුරු එකකට එහා ගිහිල්ලා කිසියම් සංවිධානාත්මක අර්ථකථනමය ඉදිරිපත් කිරීමක් පෙන්눔 කරනවා. ඒ කියන්නේ අර්ථකථනය කරනවා. කවුරු හරි අපිට පැහැදිලි කරලා දීමක් වගේ එකක් තියෙන්නේ. ඒ කියන්නේ අපිට කවුරු හරි කියනවා පරිගණකයක් භාවිතා කර ලිපියක් සකස් කරගන්නේ කොහොමද කියලා. ඒ අපව දැනුවත් කරනවා. කොහොමද කරන්නේ? කොහොමද print out එක ගන්නෙ? කොහොමද ඒක ටයිප් කරන්නේ? කොහොමද අකුරු සංයෝජනය කරන්නේ? ඒක කියලා දෙනවා. ඒක උපදේශ සම්පාදනය. අපි ඊට පස්සේ තුම් කරන මැනුවල් කියලා හම්බෙන්නේ විද්‍යුත් උපකරණ ගෙදරට ගත්තාම අලුතෙන් ෆ්‍රිජ් එකක් ගත්තාම ශීතකරණයක් අපිට දෙනවා. ඒකේ උපදේශ පත්‍රිකාවක් දෙනවා. අන්න ඒක උපදේශ සම්පාදනය. හැබැයි ටීචර් පුතාලට කරන ඉගැන්වීම් කාර්ය, දේශන, වැඩමුළු, සම්මන්ත්‍රණ, පෙළපොත් ලබා දීම මේවා අධ්‍යාපන කාර්ය. හැබැයි ටීචර් පන්ති කාමරේදී උගන්වන අතර කියනවා හොඳ දරුවෙක් වෙන්නේ කොහොමද කියලා එයා පැහැදිලි කරලා දෙනවා. කොහොමද දෙමව්පියන්ට සලකන්නේ කියලා පැහැදිලි කරලා දෙනවා. ඒ අය අතරට කියනවා විභාග ලියද්දි පේපර් එකට පේපර් එක කොහොමද ඔයාලා ඒකට සූදානම් වෙන්නේ කොහොමද උදේ නැගිටින්නේ කියලා එයා අමතර දෙයක් කරනවා. අනික උපදේශ සම්පාදනය. උගන්වන ගමන් මේ උපදේශ සම්පාදනය කළ දෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඕගලන්ගේ A level paper එකේ උඩින් තියෙනවා උපදේශ කියලා තියෙනවා. කොහොමද උපදේශ කීයක් ප්‍රශ්න තෝරගන්නවද? මෙන්න මේක උපදේශ සම්පාදනය. උපදේශ සහ අධ්‍යාපනය දෙකම එකට තමයි තියෙන්නේ. පෙළඹවීම. පෙළඹවීම කියන්නේ සංදේශ මගින් යමුක් සිතන පතන ආකාරය වෙනස් කිරීම. ඒ කියන්නේ අපිට කවුරු හරි ආකල්පමය හෝ චර්යාමය වෙනසක් කරනවා නම් ඒක පෙළඹවීම. නේද? පෙළඹවීමේ ගොඩක් වෙලාවට සිතා මතා සැලසුම් කරලා තමයි කවුරු හරි අපව පොළඹවන්නේ. කතනයෙන්, ලේඛනයෙන්, රූපමය ආකාරයෙන් ඕනම කෙනෙක් අපි උපාය උපක්‍රම යොදා ගනිමින් අපව පොළඹවනවා. සංවිධානාත්මකව පොළඹවනවා. ඉතින් වෙළඳ දැන්වීම් කියන්නේ පෙළඹවීම සිදු කරන රූපවාහිනී ගුවන්විදුලි ජනමාධ්‍ය වෙළඳ දැන්වීම කියන්නේ පෙළඹවීම කරන මාධ්‍යයක්. ඉතින් පෙළඹවීම අපිට කවුරු හරි යාළුවෝ පෙළඹවීම කරන්න පුළුවන් මොන හරි මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න සමහර නරක යාළුවෝ අපව පොළඹවනවා නම් ඒක පෙළඹවීම. අපිට බල කිරීමක් කරනවා නම් ඒක පෙළඹවීමක්. ඒක ඇත්තටම නරක පෙළඹවීමක්. ටීචර් ඔයාව මොටිවේෂන් කරනවා නම් විභාගේ පාස් වෙන්න කියලා ඒක යහපත් පෙළඹවීමක් කියලා කියන්න පුළුවන්. විනෝද සම්පාදනය. ඒ කියන්නේ sannivedanaya කියන්නේ විනෝදාත්මකව වෙනවා නම් ඒ කියන්නේ ආකර්ෂණීයව දෙයක් සිද්ධ වෙනවා නම් ඒක විනෝද සම්පාදනය කියලා කියනවා. ඒ කියන්නේ හාස්‍ය මුසු වෙනවා නම් අපේ sannivedanayට ඒක විනෝද සම්පාදනය කියලා කියනවා. අපි ආතතිමය කාර්ය බහුල ජීවිතයක් නේ දරුවනේ ගත කරන්නේ. අන්න එතකොට ආතතිය තුරන් කරන්න අපිට විනෝදය ඕනේ. එතකොට අපි මාධ්‍ය මගින් දෙන නවකතා පොත් කියවන එක, කෙටි කතා පොත් කියවන එක, ෆිල්ම් එකක් බලන එක, සින්දුවක් අහන එක, නාට්‍යයක් බලන එක හරිම විනෝදාස්වාදමයි. විනෝදාස්වාදාත්මකයි. එතකොට මෙහෙම හිතන්නකෝ මේ විනෝද සම්පාදනය ආකාර දෙකකට දෙන්න පුළුවන්. එකක් ප්‍රඥාව ඇති කරන ප්‍රඥා උත්පාදක විනෝදාස්වාදය, අනිත් එක සරල උත්පාදය. සරල විනෝදාස්වාදය. ඒ කියන්නේ ප්‍රඥාව ඇති කරන විනෝදාස්වාදයේදී අපිට ලොකු බරක් ලැබෙනවා ජීවිතේට. නවකතාවක් කියුණාන් පස්සේ කියලා ඉවරුණාන් පස්සේ අපිට ලැබෙන
සහනය අපිට ලැබෙන චින්තනමය වෙනස අපිට ඒකත් අපි හිතනවා නේද ටිකක් දවස් යනකම් අපි පොතේ තිබ්බ දේ හිතනවා හොඳ ෆිල්ම් එකක් බැලුවාම ඒක ප්‍රඥාව ඇති කරනවා අපේ ජීවන දෘෂ්ටීන් පෙන්වනවා අපේ ජීවිතයේ යථාර්ථය පැහැදිලි කරලා දෙනවා ඒක හොඳ එකක් සරල කියලා කියන්නේ ඔය දැන් රියැලිටි ප්‍රෝග්‍රෑම් තියෙන ඔය chat වැඩසටහන් තියෙන ඔය සංවාද සංදර්ශන ඔය එක එක නළු නිළියෝ ගෙනල්ලා ගොසිප් කතා කරන ඒවා විනෝද ඊට පස්සේ හරසුන් රසසුන් දේවල් ඔය තියෙන ටීවී එකේ රේඩියෝ එකේ ඒවා. එතකොට සමාජ මාධ්‍යයේ තියෙන ඊටාම බාල බොළඳ මහා අවර ගණයේ කතා හැම තියෙනවා නේද? YouTube එකේ හැම තියෙනවා අනවශ්‍ය ඊටාම අශීලාචාර කතා හැම හරියට තියෙනවා. ඒවා ඔක්කොම සරල විනෝදාස්වාද ඒකෙන් ලැබෙන දෙයක් නෑ. ඉතින් හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ අපි ප්‍රඥාව ඇති කරන විනෝදාස්වාදයකට යන එක. ඊට අමතරව සුපරීක්ෂණය අර්ථක කියන්නේ සුපරීක්ෂණය කියලා කියන්නේ අපි යම් කිසි දෙයක් පරීක්ෂා කර බලා ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් ඉදිරිපත් කරනකොට අපි හිතමුකෝ රටේ ආපදා තත්ත්වයක් තියෙනවා නම් අපි ඒක මාධ්‍ය මගින් වාර්තා කරනවා නම් ඒක සුපරීක්ෂණ කාර්ය. ගවේෂණාත්මක වාර්තාකරණය කියලා කියන්නේ වංචා දූෂණ වාර්තා කරන දේවල්. ඒවත් යම් කිසි sannivedanaya කාර්යයක්. අර්ථකථනය. ඒ කියන්නේ අපිට පුළුවන් කාට හරි දෙයක් කියලා දෙන්න පැහැදිලි කරන්න ඉස්සලා අපි ඒක අර්ථකථනය කරගන්න ඕනේ. අපි ඒක පැහැදිලි කරගන්න ඕනේ. ඒකත් sannivedana කාර්යයක් විදිහට දෙනවා. සහ සම්බන්ධය. ඒ කියන්නේ අපිට පුළුවන් දෙපාර්ශ්වයක් එකතු කරන්න. අපි මැදිහත් වීමෙන් අපි තෙවන පාර්ශ්වයේ මැදිහත් කරුවෙක් විදිහට අපිට පුළුවන් කණ්ඩායම් දෙකක් එකතු කරන්න. ඒක සහ සම්බන්ධය කියන. සමාජානුයෝජනය කියන්නේ අපි සමාජයට අනුවර්තනය කිරීමේ ක්‍රියාවලිය. කෙනෙක්ව සමාජයට අනුවර්තනය කරනවා කියන්නේ ඒකත් sannivedanaya මූලික කාර්යය. මේ හතර පිළිබඳ අපි හතරවෙනි පාඩමේදී ඉගෙන ගන්න නිසා මේ ප්‍රමාණය ඔයගොල්ලෝ දැනගත්තාම ඇති දරුවනේ. මං හිතන්නේ ඔයගොල්ලන්ට ඉතාම හොඳ පැහැදිලි අවබෝධයක් ලැබුණා මේ ස්ලයිඩ් එකේ යුනිට් 5ම දාලා තියෙනවා වෙන වෙනම පුතාලට ඒ ගැන ලොකු දැනුමක් ලැබෙන්නේ නැති. ඊට පස්සේ පුතාලා දන්න මේ දෙවන පාඩම ආශ්‍රිත අනුමාන වලට අපි sannivedanaya අර්ථය අර මම මුලින්ම කතා කළේ sannivedanaya අර්ථය කියන එක sannivedanaya අර්ථය කියනකොට පුතාලා අනිවාර්යයෙන්ම නිර්වචන ආශ්‍රිතව sannivedanaya අර්ථය පැහැදිලි කරන්න ඉගෙන ගන්න. sannivedanaya ස්වභාවය හේවත් ලක්ෂණ අපි ස්වභාවයන් ගොඩක් කතා කළා සන්දර්භානුගතය ද්විමාර්ගික හෝ එකමාර්ගිකය බලය වේ පටිපාටියකි අන්න ඒවා ඕගොල්ලන්ට එන්න පුළුවන් ලක්ෂණ ඒක පැහැදිලි කරන්න ලකුණු 16ක ප්‍රශ්නයකට උනත් එන්න පුළුවන් ඒකට සූදානම් වෙන්න sannivedanaya සන්දර්භානුගත වීමේ ප්‍රයෝජන උදාහරණ දෙකක් ඇසුරේ මම මේක නිකන් දැම්මේ සන්දර්භානුගත වීමේ ප්‍රයෝජන දැන් අපි හිතමුකෝ සන්දර්භයට අනුව හැසිරීමේ ප්‍රයෝජන කියන්නේ වල්ලියන්න පුළුවන් අවමංගල්‍ය වෙලාවකදී අවමංගල්‍ය කටයුත්තකදී ඔයා සන්දර්භානුගත වීමෙන් ඒකට අවශ්‍ය සුදු අතින් සැරසීම ශෝකාකූල මුහුණ සංවරව සිටීම ඒක නිසා ඔයා සමාජය තුළ හරීම ගෞරවයට පාත්‍ර වෙනවා ඔයා හරියට හැසිරෙනවා කියලා ඒක ඔයාව සමාජමේ පිළිගැනීමට පාත්‍ර වෙනවා ඔයා හරියට ඇඳලා පැළඳලා හරියට හදිස්සියේ ඔයා අවමංගල්‍ය කටයුත්තට හරියට ඇඳලා නොගියොත් ඔයාට මොකද්ද වෙන්නේ කියලා පුතා බලන්න එතකොට ඔයාලට ඒක අවනම්බුවක් නේ ඒක නිසා sannivedanaya අවමංගල්‍ය අවස්ථාවකදී සන්දර්භානුගත වෙමින් ඉතා වැදගත් ඊට පස්සේ අපි හිතමුකෝ ඔෆිස් එකේදී කාර්යාලයේදී ඔයා සන්දර්භයකට අනුව හැසිරෙනවා කියන වෙලාවට වැඩට එන්න ඕනේ හරියට වැඩ කරන්න ඕනේ තැන් වල යාළුවොත් එක්ක කතා නොකර උපදූප කතා කරන්න නැතුව ඉන්න ඕනේ කස්ටමර්ස්ලට පාරිභෝගිකයන්ට හොඳට සලකන්න ඕනේ අන්න ඒ පැත්තෙන් තමයි මේක ලියන්නේ එහෙම කරනකොට ඔයාගේ වෘත්තීය මට්ටම ඉහළ යනවා ඔයාට වෘත්තීය පෞරුෂය ඇති වෙනවා ඔයා ගැන අනිත් අය අතර ප්‍රචලිත වෙනවා ඔයාට හොඳ ප්‍රතිරූපයක් හැදෙනවා අන්න ඒ ටික පුතා පැහැදිලි කරලා ලස්සනට ලියන්න පුළුවන් sannivedanaya බලයකි පැහැදිලි කරන්න sannivedanaya බලයක් වෙන්නේ මම නළුවෙක් නම් මම නිලියෙක් නම් මට රූපණ බලය මට පුළුවන් වෙනවා හොඳට මගේ නර්තන විලාසය ඉදිරිපත් කිරීම ප්‍රාසංගික භාවය ඊට පස්සේ අභිනය මේක මට තියෙන බලයක් මට ඒකෙන් පුළුවන් ලෝකෙ ඉහළම තැනකට යන්න මට සින්දු කියන්න පුළුවන් නම් ඒක මට sannivedanaya බලයක් මට ඒක දියුණු කරගත්තාන් පස්සේ මට ලෝකයක් ආදරය කරන ගායකයෙක් වෙන්න පුළුවන් ඒකට මට ඒක බලයක් එතකොට මට පුළුවන් හොඳ කතිකත්වයේ තියෙන දේශපාලකයෙක් වෙනවා නම් මට පුළුවන් කතිකත්වයේ ෂාප් කරගන්න. ඉංග්‍රීසියෙන්ුත් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ, දෙමළෙනුත් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ, සිංහලෙනුත් කතා කරන්න වෙන්න ඕනේ. එතකොට මම මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙනවා ඒක ලොකු බලයක් මට. එතකොට මට පුළුවන් නම් හොඳට ලියන්න, ලේඛනය මට පෑනෙන් පුළුවන් ලෝකයක් හසුරවන්න, බලයක් ඇති කරන්න. නේද? මට පබ්ලික් ස්පීකින් පුළුවන් නම් මට පුළුවන් ඒක බලයක් කරගෙන ලෝකයේම අල්ලේ තියලා නටවන්න. නේද? අන්න ඒක sannivedanaya බලයක් කියන එක
පැහැදිලි කරගන්න. සංනිවේදනයේ සංකේතාත්මකව භාවිතා වෙන අවස්ථා 3ක් කිව්වහම මම අර කිව්වේ සංකේතාත්මකව භාවිතා වෙනවා කියලා කියන්නේ මට පුළුවන් සංකේතාත් මගේ හිතේ තියෙන දේවල් සංකේතමය අකුරු වලින් නවකතාවල් ලියන්න, කෙටි කතාවල් ලියන්න, වාර්තාවල් ලියන්න ඒක සංකේතාත්මකව භාවිතා වෙන එක. මට පුළුවන් අභිනය කරලා මුද්‍රා නාටකයක් කරන්න. ඒ කියන්නේ මගේ සංකේත විදියට රූපණ සංකේත තියෙන මුද්‍රා ආකේ මොනවාද මුද්‍රා ක්‍රම, අභින ක්‍රම, රංග විලාස, වස්ත්‍රාභරණ මේවා සංකේත විදියට භාවිතා කරලා මට sannivedanaya පවත්වාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මට පුළුවන් සංකේත විදිහට යම් යම් චිත්‍ර සිතියම් ඊට පස්සේ මට පුළුවන් වර්ණ චිත්‍ර කාටූන් ඒවා සංකේත විදිහට භාවිතා කරලා මට sannivedanaya පවත්වාගෙන යන්න පුළුවන්. ඔය ටික පුතාලට ලියන්න පුළුවන්. sannivedanaya මූලිකාංග ප්‍රායෝගික උදාහරණ සහිතව පැහැදිලි කරන්න. ඒ කියන්නේ sannivedanaya මූලිකාංග කියලා අපි කතා කරා sannivedakaya ආකේතකරණය, විකේතකරණය, ග්‍රාහකයා, මාධ්‍ය, සංදේශය, ප්‍රතිපෝෂණය, බාධා මේවට උදාහරණ ප්‍රායෝගික උදාහරණ දාන්නේ නම් ගම් දාලා ලියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් sannivedakaya කියන එක හඳුන්වලා ඊට පස්සේ කියනවා උදාහරණ කියලා පන්ති කාමරයේදී මාධ්‍ය ගුරුතුමිය සිසුන්ට පාඩමක් ඉගැන්වූ අතර මෙහි මාධ්‍ය ගුරුතුමිය sannivedakaya වේ. කමල් රූපවාහිනිය නරමින් සිටියේදී හදිස්සියේ විදුලිය විසඳු වූ අතර එමගින් ඔහුට රූපවාහිනී වැඩසටහන නැරඹීමට නොහැකි විය. මෙහිදී සිදු වූයේ මාධ්‍ය බාධාවකි. අන්නේ විදිහට නිර්වචන හද මූලිකාංග පැහැදිලි කරගෙන ඉස්සරහට යන්න. නිර්වචන ඇසුරින් sannivedanaya පැහැදිලි කිරීම ඔයගලන්ට තේරෙනවා. ඒ නිර්වචන ඇසුරේ sannivedanaya කියන්නේ මොකක්ද කියලා ඔයගලන්ට පැහැදිලි කරන්න පුළුවන්. මේක මගේ දෙවෙනි දීර්ඝ පාඩම් මාලාව ඇතුලේ තියෙනවා. මම ඒ ලින්ක් එක දාන්න. sannivedanaya කාර්යභාරය අපි පැහැදිලි කරා නේද? sannivedanaya කාර්ය තොරතුරු සම්පාදනය, අධ්‍යාපනය හා උපදෙස් සම්පාදනය, පෙළඹවීම, විනෝදාස්වාදයේ මං කියලා දුන්නා. අන්න ඒක උදාහරණ ඇසුරෙන් පැහැදිලි කරගෙන යන්න. මෙන්න මේවා තමයි දෙවන පාඩම ආශ්‍රිතව පුතාලට ඇති වෙන්න පුළුවන්. පුතාලට ගන්න පුළුවන් නිර්වචන කියලා, අනුමාන කියලා මම මේ වෙලාවේ ඔයගලන්ට පැහැදිලි කරනවා. හරි. පාඩම හොඳින් ධාරණය වුණා මං හිතන්නේ. ඉතින් සූදානම් වෙන්න පුතේ. ඔන්න දෙවෙනි පාඩම අවසන් කළා අපි. දෙවෙනි පාඩමෙන් එන අනුමාන ප්‍රශ්න ටික හොඳටම අවධානයට ගන්න. මම මේ එක්කම දාන ලින්ක් වලින් තියෙන දේවල් උත්සාහ කරන්න මේවා කියවන්න බලන්න සහ ඔයගලන්ගේ බිත්ති පුරා මේස පුරා ඔයගොල්ලෝ විෂය කරුණු වලින් ගොඩ ගහ ගන්න. ඒක තමයි මම ඔයගලන්ට කියන එකම දේ. අස්කරගෙන ලෑස්ති වෙන්න පාඩම් කරන්න. ඒ අස්කර ගන්න එක ඇතුළත විෂය කරුණු පුරව ගන්න. ඒ අස්කරලා ඇති කරගන්න විෂය කරුණු වලින් මුළු කාමරේම මුළු ගෙදරම පුරව ගන්න. ඉතින් ඒ වගේ අපි තුන්වෙනි පාඩමටත් තව නොබෝ දවසකින් තුන්වෙනි පාඩම ඔයගලන්ට එකතු කරනවා මම. ඉතින් ආදරණීය දරුවන්ට සුබානාගතයක් ප්‍රාර්ථනා කරමින් අද දින සමුගන්නවා. මං වත්සලා ගමගේ ඔයගලන්ගේ ආදරණීය මීඩියා ටීචර්. ආයුබෝවන්.